ආයුබෝවන් පොතේ ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. පොතේ අද අපිට කතා කරන්න තියෙන්නේ 7 වසර 4 වෙනි විද්‍යාව පාඩමේ දෙවැනි කොටස. අපි කලින් ජලයේ ද්‍රාවක ගුණය ගැන කතා කරා. දැන් අපිට කතා කරන්න තියෙන්නේ ජලයේ මොකද්ද? ජලයේ සිසිලන කාරක ගුණය ගැන. ජලයේ සිසිලන කාරක ගුණය ගැන කතා කරද්දී ඔයාලා දැකලා තියෙනවද පායන දවස්වලට මීහරක් වගේ සත්තු මඩ ගා ගන්නවා. වතුර ඉහා ගන්නවා, මඩේ පෙරලෙනවා. එහෙම කරනවා. ඇයි එයාලා එහෙම කරන්නේ? එයාලගේ හැම රත් වෙලා එයාලගේ ඇඟෙන් ජලය ඕනාට වඩා වාෂ්ප වෙලා යන එක නවත්තන්න නේද? ඒ කියන්නේ මෙහෙම කරපුවාම එයාලා ඇඟට මොකද්ද? සිසිලසක් ලැබෙනවා. ජලයට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. මොකද්ද? ඔන්න අයිස් කැටයක් තියෙනවා මෙන්න මෙතන. අයිස් කැටයක් තියෙනවා කියලා හිතන්නකෝ. අයිස් කැටයක්. මෙන්න මේ අයිස් කැටේ ඔන්න මං අල්ලනවා. හරිද? මෙන්න මෙහෙම මම ඇඟිල්ල තියලා අල්ලනවා. මෙහෙම අල්ලපුවාම අයිස් කැටේ ටික වෙලාවක් මෙතන අල්ලගෙන ඉඳි මොකද්ද? අයිස් කැටේ ටිකක් දිය වෙනවා. මගේ අතට මොකද්ද දැනෙන්නේ? වගේම සිසිලසක් දැනෙනවා. සිසිලසක් දැනෙනවා. ඇයි මේ මගේ අතට සිසිලසක් දැනුනේ? මේ අයිස් කැටේ නම් මගේ අතට මොකද්ද? තාපය සංක්‍රමණය වුණා. ඒ කියන්නේ මෙතනින් සිද්ධ වුණේ පුතේ මගේ ඇඟිල්ලේ නම් තාපය අයිස් කැටේට ගමන් කරා. මේක තාපජ සමතුලිතතාවය කියලා ගොඩක් ලොකුවට කතා කරන්න තියෙන පාඩමක්. ඔයාලා දැන් කෙටියෙන් දැනගන්න මේ සිසිල් උනේ කොහොමද? මගේ අතේ තිබ්බ උෂ්ණත්වය ගමන් කළා කොහාටද? අයිස් කැටේට. එතකොට මගේ අතේ උෂ්ණත්වය අඩු වුණාම මගේ අතට මොකද්ද? සීතලක් දැනෙනවා. එතකොට ගොඩාක් අවුව දවසක මීහරකෙක් ඉන්නවා. හරිද? දැන් ඔය මීහරකා අර තෙත මඩ ගා ගන්නවා. අර වැල්ලේ පෙරලිලා තෙත මඩ ගා ගන්නවා. එතකොට මොකෑ වෙන්නේ? අර තෙත මඩත් එක්ක එයාගේ ඇඟේ තිබුණු තාපය අර තෙත මඩේ වතුරට යනවා නේද? එතකොට වතුරේ තිබ්බ සිසිලස එයාගේ ඇඟට දැනෙනවා. ඒ හැමේ උෂ්ණත්වය අඩු වුණ හින්දා. ඒ කියන්නේ බාහිර පෘෂ්ඨ සිසිල් කරන්න මේ ජලයට මොකක් තියනවද? විශේෂ හැකියාවක් තියෙනවා. මෙන්න මේ හැකියාවට තමයි අපි කියන්නේ ජලයේ මොකද්ද? ජලයේ සිසිලන කාරක ගුණය කියලා. ඒ කියන්නේ බාහිර පෘෂ්ඨ සිසිල් කරන්න හැකියාවක් ජලයට තියෙනවා. එතකොට ජලයේ සිසිලන කාරක ගුණය පරීක්ෂා කරන්න ක්‍රියාකාරකමක් දීලා තියෙනවා. මේ ක්‍රියාකාරකමේදී මෙන්න මෙහෙම දෙයක් කරන්න කියනවා. බීකරයක් අරගෙන මේ බීකරයට පුළුම් පුරවන්න කියනවා. අඩියට පුළුම් පුරවලා මෙන්න මේකට උෂ්ණත්වමානයක් සම්බන්ධ කරන්නලු. ඒ වගේම මේ පරීක්ෂායටම මෙතන පාලිතයට උමුකුත් සකස් කරලා මෙන්න මෙහෙම පුළුම් පුරවන්නලු. මෙහෙම පුළුම් පුරවපුවාම එක බීකරයකට විතරක් සිසිල් ජලය දාන්නලු. සිසිල් ජලය දාන්න කියන්නේ සිසිල් ජලයෙන් පොඟවන්නලු. ඇයි මේ සිසිල් ජලයෙන් පොඟවන්න කියන්නේ? මෙන්න මේකේ තියෙන තෙත පුළුන් ටික සිසිල් ජලයෙන් පොඟවන්නලු. එහෙම පෙඟෙව්වට පස්සේ අර කලින් තිබුණු උෂ්ණත්වය සටහන් කරගන්නලු. දැන් කියන්නේ මේකේ උෂ්ණත්වය කියමුකෝ. අපි දැන් ඔන්න කියනවා කලින් තිබුණු උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි. ඊට පස්සේ මේ සිසිල් ජලයෙන් පෙඟෙව්වට පස්සේ උෂ්ණත්වය නැවත පරීක්ෂා කරන්නලු. ඒ පරීක්ෂා කරපුවාම අපිට එන්නේ කලින් තිබුණට වැඩිය අඩු උෂ්ණත්වයක්ලු. ඒ කියන්නේ තෙත ජලය හරහා උෂ්ණත්වමානයට මොකද්ද? සිසිලසක් ආවා. එහෙමත් නැත්නම් උෂ්ණත්වමානයේ තිබ්බ තාපය තෙත පුළුන් වලට ගමන් කරලා උෂ්ණත්වමානයේ උෂ්ණත්වය අඩු වුණා. එතකොට අපිට උෂ්ණත්වමානයේ උෂ්ණත්වය පහළ බැස්සෙින්ද ජලයේ සිසිලන කාරක ගුණය පැහැදිලි වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ජලයට පුළුවන් පෘෂ්ඨ සිසිල් කරන්න කියලා අපිට ක්‍රියාකාරකම අනුව පැහැදිලි වෙනවා. එතකොට ජලයේ සිසිලන කාරක ගුණය භාවිතා වෙන අවස්ථා
ඔයාලා දන්නවා නේද? ඕනම වාහනයක කූලින් සිස්ටම් එකක් තියෙනවා. මොකද්ද මේ කූලින් සිස්ටම් එක කියන්නේ? රේඩියේටර් එක කියලා අපි කියන්නේ. මෙන්න මේ රේඩියේටර් එකෙන් මොකද කරන්නේ පුතේ? දැන් වාහනයක එන්ජිම මෙතන තියනවා කියලා හිතන්න. ඔන්න එන්ජින් එක මෙහෙම තියනවා නම් මේ එන්ජින් එක වටේට තියනවා මොකද්ද? කූලින් සිස්ටම් එක. කූලින් සිස්ටම් එකක් තියනවා කොහෙද? මෙන්න මේ එන්ජින් එක වටේට කූලින් සිස්ටම් එකක් තියනවා. ඒ කියන්නේ එන්ජින් එක ගොඩක් වෙලා ධාවනය වුණාම එන්ජින් එක රත් වෙනවා නේද? මෙහෙම එන්ජින් එක රත් වුණාට පස්සේ එන්ජිම ක්‍රියා විරහිත වෙනවා. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය අඩු වෙනවානේ. කාර්යක්ෂමතාවය අඩු වෙන එක නවත්තන්න මෙන්න මේ රේඩියේටර් එක හරහා මේ කූලර් හරි එහෙමත් නැත්නම් ජලය හරි දානවා. ඔයාලා දන්නා නේද? තාත්තලා වාහනවල රේඩියේටර් එකට වතුර දාන්නේ. එහෙමත් නැත්නම් කූලර් දාන්නේ. ඒ දාන්නේ පුතේ එන්ජින් එක ඕනවට වඩා රත් වෙන එක නවත්ත ගන්න. ඒ කියන්නේ ජලයට පුළුවන් පෘෂ්ඨ සිසිල් කරන්න. එහෙමත් නැත්නම් පෘෂ්ඨයක ඉඳලා තාපය අවශෝෂණය කරන්න මොනවටද? ජලයට පුළුවන්. හරි. එතකොට කර්මාන්ත ශාලාවල යන්ත්‍ර ක්‍රියා කරද්දිත් මේ වගේම අධික තාපයක් නිපද වෙනවා. මේ නිපද වෙන තාපය ජලය මගින් අවශෝෂණය කරලා ඒ යන්ත්‍ර උපකරණ සිසිල් කරලා යන්ත්‍රවල කාර්යක්ෂමතාවය වැඩි කරන්න උදව් වෙනවා. හරි පුතේ, මේ වීඩියෝ එකෙන් පස්සේ කතා කරන්න තියෙන්නේ අපිට ජලයේ ජීවීන්ට ජලයේ ජීවයේ මාධ්‍යයක් ලෙස කියන මාතෘකාව. හරි පුතේ, channel එක subscribe කරන්න. ඒ වගේම යාළුවොත් එක්ක වීඩියෝ එක බෙදා ගන්න. ආයුබෝවන්.